මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මැකරෝනි එකක් හදන විදිහ. ඉතින් මැකරෝනි එක හදද්දී අපි මැකරෝනි එක තම්බ ගන්න ඕනේ. ඒකට අපි භාජනයක් වතුරත් එක්ක ලිපට තියලා ඒකට අපි තෙල් එකතු කර ගන්නවා. වතුර නටාගෙන ඉදි තමයි තෙල් දාන්නේ. ඒ වගේම වතුර නැටුවයින් පස්සේ අපි එකතු කර ගන්නවා මැකරෝනි ටික. මැකරෝනි එක අපි තම්බ ගන්න ඕනේ. ඒක බෙරි කරගන්නේ නැතුව. අපිට සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් මැකරෝනි එකේ තිබ්බ වර්ණය චුට්ටක් වෙනස් වෙලා සුදු පැහැයට හුරු වෙනවා. අපිට යමක් තැම්බෙද්දි තේරෙනවා. හැබැයි මේක බෙරි කරගන්නේ නැතුව තම්බ ගන්න. ඒ වගේම අපි මැකරෝනි එක තම්බ ගනිද්දී ලුණු එකතු කර ගන්නවා. ඉන් පස්සේ අපි මැකරෝනි එක තැඹුණාට පස්සේ හොඳට පෙරාගෙන වතුර ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අපි මැකරෝනි එක හදා ගන්න භාජනයක් ලිප තියලා ඒකට අපි තෙල් සහ ඇස්ට්‍රා හරි මාගරින් හරි එකතු කර ගන්නවා. ඒක මාගරින් එක දිය වේගන එද්දී අපි ඒකට එකතු කර ගන්නවා කරපිංච ටිකක්. ඉන් පස්සේ අපි ඒක ඒ විදිහට කරපිංච එකතු කරගෙන චුට්ටක් වෙලා ඒක යම් වෙලාවක් තියෙන්නලා ඊට පස්සේ අපි සුදු ලුණු එකතු කර ගන්නවා. ඉන් පස්සේ මේවා එකට එකතු කරලා මිශ්‍ර කරලා ওই විදිහට චූටි වෙලාවක් යද්දී ඊළඟට අපි ඕකටම එකතු කර ගන්නවා ලුණු ගෙඩියක් කපලා. කපාගත්තු ලුණු ගෙඩිය ඉන් පස්සේ ওই විදිහට එකතු කරලා ඒක මිශ්‍ර කරනවා. ඔය සේරම මිශ්‍ර කරනවා. ඒ වගේම ඒකේ රන්වන් පැහැයක් එන විටම ලුණු වල රන්වන් පැහැයක් එනතුරු අපි ඒක චුට්ටක් මිශ්‍ර කරගනිමින් ලිප තියා ගන්නවා. ඉන් පස්සේ අපි එකතු කර ගන්නවා ඒකටම කෑලි මිරිස්. කෑලි මිරිසුත් තෙලෙන් හොඳට බැදෙන්න අරිනවා. අපි කියන්නේ ටෙම්පරාදු කරනවා කියලා. අන්න ඒ විදිහට මිශ්‍ර කරලා ටික වෙලාවක් ওই විදිහට තියලා ඉන් පස්සේ අපි උකු පොල් කිරි එකතු කර ගන්නවා. උකු පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් පිටි කිරි ද්‍රාවණයක් බවට පත් කරලා එකතු කරගන්න පුළුවන්. ඔයාලා ඒක කැමති විදිහට කරගන්න ආස විදිහට. කොහොම හරි මම උකු පොල් කිරි කෝප්පයක් පමණ යොදා ගත්තා. ඉන් පස්සේ අපි ලුණු එකතු කරනවා. මම නම් උකු පොල් කිරියකටත් චුට්ටක් ලුණු එකතු කරලා තිබ්බා. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණ බලමින් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි තම්බ ගත්ත මැකරෝනි ටික එකතු කරගන්නවා ඒකට. ඊට පස්සේ ඒක හොඳට මේ තිබ්බ ද්‍රාවණයේ හොඳට කියන්නේ හැඳි ගා ගන්නවා අපි. ඉන් පස්සේ අපි කොච්චි හෝ මිරිස් කරල් චූටියට කපලා, ඒ කියන්නේ අමු මිරිස් චූටියට කපලා මැකරෝනි එකට එකතු කරගන්නවා. ඉන් පස්සේ අපි ඒක හොඳට අර මැකරෝනිත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඉන් පස්සේ අපි බෙල් පෙපර්ස් කුඩාවට කපාගෙන එකතු කරගන්නවා. හරිම රසවත් වගේම ආහාරයේ හරිම ලස්සනට පේනවනේ. ඉතින් වර්ණ එකතු කර ගැනීම තුළින් ඉතින් ওই විදිහට බෙල් පෙපර්ස් උත් එකතු කරගන්නවා. ඉන් පස්සේ අපි චීස් එකතු කරගන්නවා. ওই වගේ කොටස් දෙකක් පමණ මම එකතු කරගත්තා. ඔයගොල්ලෝ කැමති චීස් වර්ගයක් එකතු කරගන්න. ඊට පස්සේ ඒක හොඳින්ම කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලීක්ස් පුංචියට කපාගෙන. ඔය වර්ණ කිහිපේ එකතු වෙද්දි බලන්න බෙල් පෙපර්ස් වල වර්ණය, ලීක්ස් වල වර්ණය, චීස් එකතු වෙලා ඒ තියෙන තෙල් පාට මේ සියල්ල එකතු වෙද්දි මේ කෑම හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසවත්. ඉතින් ඔය විදිහට ඔයගලන්ටත් පුළුවන් අද නිවාඩු දවසේ
ලස්සන්ට මේක හදලා රස බලන්න. අඩු ආමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි මේක හදන්නේ. ඒ වගේම මම ඉන්පස්සේ සෝස් ටිකක් එකතු කරගත්තා. මොකද සෝස් හරිම පොඩ්ඩක් එකතු කරගත්තේ. ගොඩක් එකතු කරගත්තේ නැහැ. හරිම චුට්ටක් ඕගලන්ට පේනවත් ඇති. සෝසුත් මේකට මික්ස් වුණාම හරිම ලස්සනයි. ඒ වගේම මම ඊට පස්සේ එකතු කරගත්තා ගම්බිරිස් කුඩු. ගම්බිරිස් කුඩුත් එකතු කරගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ගේ මැකරෝනි එක හරිම රසට හදලා මේ විදිහට හදලා මටත් රස කියන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට.